මුලින්ම ලැබුවා වූ 2026 නව වසර ගරු අධිකරණ හා ඒකාබද්ධ සමාජ්‍ය නීතිඥ හර්ෂණ නානායකාර මැතිතුමා ඇතුළු අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු සියලු නිලධාරීන්ටත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සියලුම මාණ්ඩල නිලධාරී මහත්මයා මහත්මිය ඇතුළු ඔවුන්ගේ පවුලේ සියලු දෙනාටම ලැබුවා වූ නව වසර ශක්තිමත් ධෛර්යමත් සහ නිරෝගීමත් ජවයෙන් වැඩි කරන්න පුළුවන් වර්ෂයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම අද මම ඉතාමත් සතුටු වෙනවා 2026 වර්ෂය ආරම්භ කරන අවස්ථාවේ මුල්ම දිනේ අපේ මුල්ම මාළිග රැස්වීම පවත්වන අවස්ථාවේදී අපට ශක්තියක් ධෛර්යයක් සහ ජයයක් ලබා දීම සඳහා මෙම ස්ථානයට අප අමාත්‍යාංශය ඇමතුමා පැමිණීම මම හිතන්නේ අපි ලැබූ ලොකු ජයග්‍රහණයක් ලොකු ශක්තියක් විදියට තමයි මම දකින්නේ. මම හිතන්නේ මගේ සේවා කාලයේදී මෙවැනි අවස්ථාවක් මට මුණ ගැහිලා නැහැ. ඒකින්ද මට මගේ සේවා කාලයේදී මෙවැනි දේවල් කරන්න ලැබීමත් මම ලැබපු වාග්යක් විදියට තමයි මම සලකන්නේ. ඉතින් ඇත්තටම බැලුවාම අපි හරිම වාසනාවන්තයි. දැන් ඔයගොල්ලෝ තව ටිකකින් බලන්න පුළුවන් අපිට මේ කාලයේදී අපිට ලැබිච්ච දේවල්. ඔයගොල්ලෝ දන්නවා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට මේ රජයක් විදියට ලබා දෙන්න පුළුවන් උපරිම දැන් ලබා දෙනවා. බිලියන 4.6ක් කැපිටල් එකට. මම හිතන්නේ ඉතිහාසයේ කවදාවත් මෙවැනි මුදලක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලැබිලා නැහැ. බිලියනයක්ම දුන්නා සම්පූර්ණයෙන්ම ආහන ගන්නට. අපිට ඒ කාර්යය කරගන්නට හැකියාවක් ලැබුණා අපේ නිලධාරීන්ගේ ලොකු කැපවීම නිසා. ඉතින් අපට නම් බැන්නට කමක් නැහැ මොකද අපි පඩි ගන්න අය. අපි නිසා බැලුම් අහන අපේ ඇමතිතුමා අනිවාර්යෙන්. ඒක නිසා අපේ යුතුයකම භාගීමක් තියෙනවා. ඒ බැලුම් අහන එකට අන්දන් මේ මඩ ප්‍රවාහනය අඩු කරලා දෙන එක. ඕගොල්ලෝ දන්නේ නැහැ මේ ඇමතිතුමා අපි වෙනුවෙන් කොච්චර වැඩ කරනවද කියලා. දැන් ගත්තොතින් මම නොහිතන දේවල් එම ඇමතිතුමා කරලා තියෙනවා. ඕගොල්ලෝගේ ආරක්ෂා සම්බන්ධ අපේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමාත් එක්ක ගරු මහජන ආරක්ෂක ඇමතිතුමා සහ පොලිස්පතිතුමාත් එක්ක ඕගොල්ලෝගේ ප්‍රශ්නවලදී ඕගොල්ලෝ නොදැනින්න තාමත් දැඩි කටයුතු රාශියක් කරනවා. ඒ සඳහා මම හිතන්නේ අපේ ලේකම්තුමියත් එතුමා පිටිපස්සේ හැම නිතරම ඉන්නවා. දැන් ඕගොල්ලෝ දන්නේ නැහැ ඕගොල්ලන්ට වාහන පාවිච්චි කරන්න අනුමැතියට දැන් කටයුතු කරගෙන යනවා. ඕගොල්ලන්ට ආයුධ දෙන්න කියලා මට කියනවා. ඕගොල්ලෝගේ සුබ සාධනයට නිල නිවාස වලට ඔක්කොම කටයුතු කරනවා. ඒකම ඕගොල්ලෝ වෙනුවෙන් කරන්න පුළුවන්. නිල නිවාස වලට 110 කපන එක නවත්තන්න එතුමාගේ මැදිහත් වීමෙන් අපිට තියෙනවා. ගොඩක් වැඩ කටයුතු කරනවා. අමාලාට හිතන්න පුළුවන් මේවා නෑ කියලා විතරක් නෙවෙයි. අපි බලාපොරොත්තු වෙන එතුමා මට දීලා තියෙනවා. අපි නිලධාරීන්ට අපි දීමනාවක්. නමුත් රටේ තත්ත්වය ආර්ථිකය ඉතාමත් අපහසුයි. නමුත් මම හිතන්නේ එතුමා ඒ කටයුත්තත් කොහොම හරි දැන් කැබිනට් පේපර් එක දාලා තියෙන්නේ. ඒකත් අපි වෙනුවෙන් දීමනාවක් මේ නිලධාරී බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් දීමනාවක් කටයුතු කරයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා රජයක් වශයෙන් ඕගොල්ලන්ට දෙන්න පුළුවන් හැමදේම දීලා තියෙනවා. අවුරුද්දේ බිලියන 4.6ක්. ගිය අවුරුද්දේ බිලියන 4.6ක්, මේ අවුරුද්දේ බිලියන 4.6ක්. 5600. මේ පාර 4.6ක් ලබන අවුරුද්දේ 5600ක්. 5.6ක් බිලියන. එතකොට අපි ගිය අවුරුද්දේ 4.6ක් වැඩ කරේ දෙකකටත් අඩුයි. ඒකට හේතු තිබුණා. හැබැයි මේ පාරේ හේතු බෑ. මොකද රජයක් වශයෙන් ණයක් අරගෙන අපිට මේ සල්ලි දෙනවට ඒ සල්ලි ප්‍රයෝජනය කිරීමේ වගකීම තියෙන අපිට. ගිය පාර එක්ස්කියුසස් තිබුණා. සමාවලට කරුණු තිබුණා. මොකද ජුනි මාසෙ තමයි වදුන්නේ. නමුත් මේ අවුරුද්දේ මේ අපිට සමාවල් නැහැ. ඒකද අපි අනිවාර්යෙන් බිලියන 5.6 වැඩ කරන්නට අපි කැප වෙලා වැඩ කරනවා. මා මුලින්ම ඔබ සියලු දෙනාටම සෞඛ්‍ය සම්පන්න සහ අරමුණු සහිත සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරමු. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවය කරන ඔබ රාජ්‍ය සේවයේ වඩාත්ම සංකීර්ණ හා වගකීම් සහිත රැකියාවක් කරනවා. ඔබට වැඩ කරන්න වෙලා තියෙන්නේ අධික පීඩනයක් යටතේ. ඔබ අතින් මනුෂ්‍ය අතින් වැරදි වුණාට
ඔබලාගෙන් වැරදි වෙන්නත් බෑ කියලා තමයි පීඩනය දෙන්නේ. මනුස්සයට වරදිනවා ඕගොල්ලන්ට වෙන්න බෑ. මේක තමයි මේ රැකියාවේ තියෙන පීඩනය. ඔබට පැවරිය ඇත්තේ මානව ගරුත්වයට ගරු කරමින් ආරක්ෂාව පවත්වා ගැනීම, නීති ආරක්ෂා කරමින් විනය ක්‍රියාත්මක කිරීම සහ වැරදිකරුවන් මුදවා නැවත සමාජයට පැමිණීමට සූදානම් කරමින් සමාජය ආරක්ෂා කිරීම. මේක පහසු කාර්යයක් නෙමෙයි. ඒ බොහෝ විට සමාජයට පේන්නේ නැහැ, අදෘශ්‍යමානයි. මෙලෙස ඔබ ලබා දෙන සේවය පිළිබඳව මම ඔබට අවංකවම ස්තුතිවන්ත වෙනවා. වෙනත් ආයතන රාජකාරි වගේ නෙමෙයි. ඔබලා චක්‍රලේඛ ඔරලෝසු කිසිවක් බලන්නේ නැතුව තමන්ගේ රාජකාරි වපසරින් එහාට ගිහිල්ලා උදේ හවස කරන රාජකාරියට මා ස්තුතිවන්ත වෙනවා. 2025 වසරේ අවසන් නමුත් ඒ වසරේ අපි මුහුණ දුන් දිත්වා සිල්පුණාටුව මගින් අපි ඉගෙන ගත්ත පාඩම් කීපයක් තිබෙනවා. පීඩන යටතේ පද්ධති ඉරිතලා යන හැටි අපි ඉගෙනගෙන තිබෙනවා. අවංකවම කැපවූ බොහෝ රාජ්‍ය සේවකයන් බලය ගැන අපි ඉගෙනගෙන තිබෙනවා. අර්බුදයකින් සියලු ભેද පසකලා මනුෂ්‍යත්වයේ ඊළට සෙනවවත් අපි ඉගෙන ගත්තා. ජාතියේ සාරය සහ අභිමානය තිබෙන්නේ එකමුතුකම තුල බව සහ නැවත නැගී සිටීමේ හැකියාව අපිට ඇති බව අපි තේරුම් ගත්තා. බන්ධනාගාරවලින් හා සේවකීන් ලෙස ඔබ පීඩනය, අවිනිශ්චිතභාවය, විවේචන මැද්දේ සුබවාදී අපේක්ෂාවන් සහිතව අප සමග කටයුතු කළා. රාජ්‍යයක් ලෙස අපි කොයි අවස්ථාවකවත් ඔබට නීති විරෝධී හෝ පීඩාවට පත්වන ආකාරයේ කටයුතු කිරීම සඳහා කිසිදු බලපෑමක් කළේ නැහැ. දැන් මේ දවස්වල නිතරම එන කෝල්, ලියු, මාරුයි, ට්‍රාන්ස්ෆර් සම්බන්ධ. ඔයගොල්ලන් අහන්න පුළුවන් අපේ කොමසාරි ජෙනරාල් තුමාගෙන් අහන්න පුළුවන්. මම ගහන්න එකයි. ඉල්ලීමට කන්දී සුදුසු පියවරක් ගන්න. එතනින් එහාට මෙයා මගේ මිනිහා මෙයා මෙතනට දාන්නේ කියන කතාව අපි ලබා දුන්නේ නැහැ. දැන් අපි 2026 වසරට පිවිසෙන විට රජයට රටට පැහැදිලි දිශාවක් තිබෙනවා. ඒ නැවත ගොඩනැගීම. පාලම් බෝකු මාර්ග ගොඩනැගීම වගේම නීතිය, සාමය, ආයතන සහ මනුෂ්‍යත්වයේ පිරුණු මිනිසුන් ගොඩනැගීම අතර ප්‍රධාන වෙනවා. පාලන ක්‍රමයක රෝග විනිශ්චය හඳුනා ගැනීමක් නොකර අපට සාර්ථක පාලන ක්‍රමයක් සකස් කරගන්නට බෑ. බන්ධනාගාර සේවකයන් ලෙස වර්තමානයේ ඔබ මුහුණ දෙන පොදු ගැටලු අතර තදබදය, සීමිත සම්පත්, මහජන විවේචන, ඔබේ සේවා කාලය අවසන් වූ පසුවත් ඔබ පසුපස එන ආතතිය යන දේවල් සහ තවත් හේතු ගණනාවක් තිබෙනවා. කෙසේ වෙතත් පුද්ගලයෙක් හෝ ආයතනයක් තුළ සැබෑ පරිවර්තනයක් ආරම්භ වෙන්නේ අවංකව මෙම පුද්ගලයා හෝ ආයතනය තුළ ඇති සත්‍ය ගැටලුව වටහා ගැනීමෙන් පමණයි. අද අපේ බන්ධනාගාර පිරී ගොස් තිබෙනවා. විශේෂයෙන් භයානක මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ පිළිබඳ මහා පරිමාණ වැටලීම් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර සංඛ්‍යාව තිගුණු ලෙස වැඩි වෙලා තිබෙනවා. මේක බන්ධනාගාර නිලධාරීන්ගේ වරදක් නෙමෙයි. මේ කැපවීමේ අසාර්ථකත්වයකුත් නෙමෙයි. ඒ අපේ රටේ පද්ධති මේ වශයෙන් ඇතිවන පීඩනයක ප්‍රතිඵලයක්. අධික තදබදය දඩුවම් කරන්නේ පිළිවෙල, ආරක්ෂාව සහ මනුෂ්‍යත්වයට. 2026 දී මේ තත්ත්වය අවම කර ගැනීමට ප්‍රතිපත්ති ප්‍රායෝගිකත්වයට ගෙන ආ යුතුයි. ඒ සඳහා යටිදල පාසුවක් සංවර්ධනය කිරීම ප්‍රමුඛ වෙනවා. ඒ අනුව නව ගොඩනැගිලි, නවීකරණ ලද පාසුකම් සහ වැඩිදියුණු කළ සනීප ආරක්ෂා පද්ධතිය හරහා අපි බන්ධනාගාර ධාරිතාව පුළුල් කිරීමට කටයුතු කරනවා. සුඛෝපභෝගී ලෙස නොවුනත් මූලික අවශ්‍යතාවයක් ලෙස පිරිසිදු ජලය, වාතාශ්‍රය සහ සනීප ආරක්ෂක පහසුකම් ඒ අතර අනිවාර්යෙන් තිබිය යුතු වෙනවා. ඒවා රැඳවියන්ටත් කාර්ය මණ්ඩලයටත් යන දෙපාර්ශ්වයටම ලැබෙනට ඕන. ඒ වගේ මානව සම්පත් සංවර්ධනය කළ යුතුයි. මා මූලිකවම ස්තුතිවන්ත වෙනවා ඔබ සියලු දෙනාටම. අපි මේ අර්බුදකාරී තත්ත්වය හැම වුණත් අර නරසිංහ මහත්තයා කිව්වා වගේ මඩ අවලාද විවේචන ගොඩයි. මම නම් ඒව ගණන් ගන්න නැතුව යනවා. අපේ හර්ධ සාක්ෂිය දන්නවනම් අපි මොකද්ද කරන්න කියලා විවේචන අපිට අදාළ වෙන්නෙම නැහැ. මතක තියාගන්න ඕගොල්ලෝ මේ අත්දින තත්ත්වය අවුරුදු 20ක 30ක නිවැරදි ප්‍රතිපත්ති සහ පෙර සූදානමකින් තොරව ගන්නා ලද පියවර නිසා ඇතිවෙච්ච තත්ත්වයක් මිසක් පහුගිය අවුරුදු 5 ඕගොල්ලන්ගේ වරදින් ඇති වෙච්ච එකක් නෙමෙයි. නමුත් කාගේ වරදින් ඇති වුණත් මේක විසඳීමේ වගකීම පැවරෙන්නේ අපට. අර දනසිංහ මහත්තයා කිව්වා වගේම අපි දෙන්න පුළුවන් සම්පත් සියල්ල දෙනවා. ඒ වගේම පියවර කීපයක්. එකක් තමයි අපි
ඔය නාකොටික්ස් පොයිසන්ස් ඩේන්ජරස් ඩ්‍රග්ස් පනත නැවත හයි කෝට් එකට අප දෙන්න පුළුවන් විදියට අපි පනත වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා. දෙක කටයුතු අවසන් වෙගෙන එනවා. ඊට අමතරව අපි රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කොන්ත්‍රාත් ක්‍රමය මත අලුතෙන් රස පරීක්ෂණ 50 දෙනෙක් බදවා ගන්න උත්සාහ කරනවා. ඒ අනුව අපි සැකස්මක් හදන්න බලාපොරොත්තු වෙනවා. මාස 3ක් ඇතුළත රස පරීක්ෂණ වාර්තා දැන් අවුරුද්දක් විතර යන එක මාස 3ක් ඇතුළත රස පරීක්ෂණ වාර්තාවක් දෙන්න ක්‍රමයක් අපි හදන්න උත්සාහ කරනවා. මොකද අපිට අවශ්‍ය වන්නා වූ පුනරුත්ථාපන කටයුතු විනය කටයුතු කිසිවක් කරන්න බෑ. නේද? 10500ක් ඉන්නකොට 35000ක් ඉන්නකොට. මම දන්නවා අපි ඊටාම වේගයෙන් යුතුව ධාරිතා වැඩ කිරීමේ කටයුතු දනසිංහ මහත්තයා කරනවා. නමුත් ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අනිත් ප්‍රතිපත්තියේ තීන්දුවක් ගන්න ඕන. ප්‍රජා විශෝධනයට යොමු කරන ප්‍රමාණයත් වැඩි කරන්නට ඕන. ප්‍රජා විශෝධනයේ සම්බන්ධයෙන් අපි අලුතෙන් පනතක් ගේනවා. ඒ කියන්නේ ඇතුලේ ඉඳලා අන්තිම මාස 6-8 වගේ කාලය ඒගොල්ලන්ට පුළුවන් වෙන්න බන්ධනාගාරයෙන් එළියට ඇවිල්ලා ප්‍රජා විශෝධනයට ඉන්න සුදුසු අවස්ථාවලදී ඒකට පනත් සංශෝධන අපි ගෙනත් තිබෙනවා. ඒ වගේම සමාලෝචන ක්‍රියාවලියක් කරා එකක් දැන් අපිට අවසාන මට්ටමට අවිල්ලා තිබෙනවා. දීර්ඝ කාලීන සිරකරුවක සමාලෝචන ක්‍රියාවලියක් කරා එළියට ගන්න. මේ එළියට ගන්නවා කියන්නේ තදබද්ද අඩු කරනවා විතරක් නෙමෙයි. ඔවුන් නැවත වැරදි නොකරන විදිහටත් එළියට එන්න ඕන. ආයෙ දැන් තියෙන එළියට ගිහිල්ලා ඇතුළට මේ විදිහට මෙලෙක. කිසිවෙම දීර්ඝ කතාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේක ප්‍රසන්නම රස්සාව නෙමෙයි. ඔබලාගේ ගැටලු බොහෝමයි. නමුත් මේ රජයේ මේ සියල්ල තේරුම් ගන්න තිබෙනවා. ඒ වගේම දනසිංහ මහත්තයා කියව ආකාරයට ඕගොල්ලන්ගේ රැකියාව විතර පීඩනයන් වෙනස් කරන්න අඩු කරන්න අවශ්‍ය පියවර අපි ගන්න උපරිම කැපවීම කරනවා. ඉතින් මම ඔබලාට කියන්න තියෙන්නේ ඔබලාට තියෙන ඉතා බරපතල වගකීමක්. අතීතයේ යම් යම් අත්පසුවීම් වැරදි සිදුවෙච්ච දේවල් අපි නිවැරදි කරගෙන ගමන අනිවාර්යෙන් යන්නට ඕන. ඒ වගේම මට බන්ධනාගාර කොමසාරිස්වරු එහෙම නැත්නම් කීප දෙනෙක් කතා කරනවා පාතාලේ නෝන්ට එන තර්ජන සම්බන්ධයෙන්. ඒ වොයිස් රෙකෝඩින් මට ලැබිලා තියෙනවා. ඒවට අවශ්‍ය පියවර අපි ගන්නවා සහ ඇමතිවරයා වශයෙන් මම හිතන්නේ බන්ධනාගාර කොමසාරිස්තුමා ඔබලාගේ ආරක්ෂාව තහවුරු කරන්න බැඳී ඉන්නවා. මේ යෝජනා අදහස් අපිට ගේන්න. ඒකින් පියවරක් ලෙස තමයි ඔබලාට පුද්ගලිකව ගෙදර යන වාහනය සහ වෙපන් එක බව අපි කල්පනා කරලා තියෙන්නේ. මතක තියාගන්න මේක తాවකාලිකයි. පාතාලයේ මොන සෙල්ලම් දැම්මත් පාතාලයේ කවුරු අනුග්‍රහ දැක්ුවත් පාතාලයේ කොයි කාලේ පටන් ගත්තත් ඒක ඉවර වෙන්නේ අපේ ආණ්ඩු කාලය තුල කියන එක විතරක් මම ඔයගලන්ට සාතික කරලා කියනවා. ආයි පාතාලයට සෙල්ලම් දාන්න ඉඩ තියන්නේ නැහැ. කිසිසේත්ම නැහැ. ඒගොල්ලන්ට ඒ පණිවිඩය ගිහිලා තියෙන්නේ. ඒ හින්දා අපිට එන කෝල් වලින් අපි දන්නවා. අපිටත් එනෝනේ කෝල්. ඕගොල්ලන්ට විතරක් නෙමෙයි මරණීය තර්ජනේ එන්නේ හොදේ. අපිටත් කෝල් වෙනවා. අපි කියනවා පුළුවන් නම් පුළුවන් දෙයක් කරන්න. අපි අනුර ජනාධිපතිතුමා යටතේ මේ පාතාලයේ කියන පිළිකාව ඉවර කරලා විතරයි අපි පස්ස බලන්නේ. හරිද? කුඩු 100%ක් නවත්තන්න බැරි වෙයි. හැබැයි මේක 2% දක්වා අඩු කරන්න පුළුවන්. ඒක අපි කරනවා. ඉතින් අපේ ඉල්ලීම තමයි ඔබලාගේ සේවයේ කවුරු හෝ පාතාලයේ සා පීඩා විඳිනවා නම් ඔවුන්ගේ පැත්ත ගන්න එපා බයට. අපිත් එක්ක ඉන්න. මේක ඉවරයක් කරමු. මම ඉතින් ඒක ඒ සහතිකය දෙන ගමන් ඔබලාගේ ආරක්ෂාව සහ සියල්ලෙන් කැපවිලා ඉන්නවා කියන එක මම නැවත ඔබලාට ස්තුතිවන්ත වෙනවා. ඔබලාගේ කැපවීම පිළිබඳව අලුත් අවුරුද්දේ අභියෝග බොහොමයි, ප්‍රශ්න බොහොමයි. මූණ දෙමින් ඉදිරියට යමු කියන ඉල්ලීම කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.